guys, welcome to my YouTube channel. ඔන්න ඉතින් අදත් මම ආවා ලස්සන වීඩියෝ එකක් අරගෙන. ඉතින් අද අපි යන්න හදන්නේ අරලිය nature resort hotel එකට. මේක තියෙන්නේ උණවටුනේ. ඉතින් උණවටුනේ තියෙන ලස්සනම hotel එකක් තමයි මේක. ඉතින් ඔන්න අද අපි යන්න හදන්නේ ඒකේ තියෙන day out එකකට. ඉතින් අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. ඔන්න ඔය විදිහට තමයි hotel එකේ entrance එකට අපි ආවේ. ඉතින් මෙතන entrance එකේ ඉඳන් මාර luxury vibe එකක් තියෙනවා. ඒ වගේම මාර traditional look එකකුත් තියෙනවා. හරිම ලස්සනයි. photo locations වලට කියාපු තැනක් තමයි මේ hotel එක. පේනවනේ අර wood වලින් එක දේවල් කරලා තියෙනවා. එක ඇත්තුන්ගේ පිළිම ඒ වගේ ගොඩක් ඒවා තියෙලා හරිම ලස්සනයි. ඉතින් ඔන්න දැන් අපි මේ ටික යන්න හදන්නේ මෙතනින් එහාට. ඒ කියන්නේ මේ entrance එකේ reception එකෙන් එහා පැත්තේ එතන තමයි තියෙන beach club එක කියලා. ඊට එහා පැත්තේ තමයි pool එක තියෙන්නේ. ඉතින් pool access වලට යන තමයි අපි දැන් මේ හදන්නේ. ඔන්න ওই විදිහට තමයි එතනින් එනදින දෙපැත්තේ ලස්සන garden area එකක් තියෙනවා. හරිම ලස්සනයි. ලස්සන nature එකක් තියෙනවා මෙතන වටේම. ඔය පේනවනේ තාමත් තියනවා. ඔන්න ඔය විදිහට දැන් අපි ඇතුළට ආවා. ඇතුළට ආවට පස්සේ එතනත් හොඳ වෙල්කම් එකක් දුන්නා අපිට. රසමරස වෙල්කම් ඩ්‍රින්ක් එකකුත් එක්ක අපිට වෙල්කම් එක හම්බුණා. පේනවනේ කට්ටිය සතුට කොහොමද කියලා. ඔන්න ඔය විදිහට මමත් ඉතින් වෙල්කම් ඩ්‍රින්ක් එක ගත්තා. මේකේ අපිට සිලෙක්ෂන්ස් උත් තිබුණා තෝරගන්න. ඒකෙන් බලලා තමයි ගත්තේ. ඊට පස්සේ මෙතනට මේ පේන්නේ view එක. එතන ඉඳලා බලද්දී එළියේ උඩ ඉඳලා බලද්දී ඒ වටේම view එක පේන විදිහ අර බිල්ඩින් එකක් පෙවුනේ rooms. ඉතින් අපිට rooms හම්බුනේ නැහැ. මොකද අපි day out එකකට ආවේ. ඉතින් ඊට පස්සේ මෙතන photo location එකකුත් තියෙනවා. ලස්සනට photos ගන්න උනත් මෙතන ඉඳන් පුළුවන්. ඔන්න ෆොටෝස් උත් අරගෙන අපි ආව pool එකට. පේනවනේ pool එකත් හරිම ලොකුයි. pool එක වගේ මෙතන beach එකක් තියෙනවා අපිට ඕන swim කරන්න. ඉතින් අපි ඒකටත් ගියා. ඒකේ videos නම් ගන්න බැරි වුණා. අන්න පීනලා හොඳට බඩගිනි වුණාට පස්සේ අපි ආව බුෆේ එක පැත්තට. පේනවනේ ඉතින් බුෆේ එක තිබුණේ මම හිතන්නේ මෙතන තිබුණ 12th floor එකේ තිබුණ රෙස්ටුරන්ට් එක තමයි බුෆේ එක තිබුණේ. බුෆේ එකට පේන view එක බලන්නකො මාරම ලස්සන view එකක් තියෙන බුෆේ එකට. ඇත්තටම මේ බුෆේ එකේ වැඩි වෙලාවක්ම අපි හිටියේ මෙතන මං හිතන්නේ අන ගමක් මේක දිහා බලාගෙන. ඉතින් ඊට පස්සේ බලන්නකෝ තියෙන ස්ප්‍රෙඩ් එක, සුප් කෝන් එකක්, බන් කෝන් එකක්, එතනින් ගියාම සලාඩ් කෝන් එකක් මේ හැම එකක්ම දෙනවා. ඉතින් මේක වොයිස් කරද්දිත් මට ආයෙත් ගිහලා කන්න හිතෙනවා. එච්චරටම ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබුණා. එක රටවල් වල එක කැම ජාති තිබුණා. ඉතින් ශ්‍රී ලංකන් ඕනට ට්‍රැඩිෂනල් ශ්‍රී ලංකන් විදියට, එතකොට ඉන්දියන් ඕනයිට ඉන්දියන් කෝන එකක්, ඊට පස්සේ තව ස්පෙෂල් එයාලගේ ඩේ ස්පෙෂල් කැම ජාති තියෙනවා, චෙෆ් ස්පෙෂල් ඒවා. ඉතින් ගොඩක් ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබුණා. මම කලින් කාපු නැති කැම ජාති ගොඩක් මෙතනින් try කරා. පේනවනේ ලොකු ස්ප්‍රෙඩ් එකක් තියෙනවා. මම වැඩිපුරම කැමති වුණේ මෙතන තියෙන බුෆේ එකට. මම හිතන්නේ හරිම රසයි. තිබෙ කැම ජාතිත් ඔක්කොම හරිම රසයි. ඉතින් ඇත්තටම ඔක්කොම කා ගන්නත් බැරි වුණා. එච්චරටම ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබුණා. එනවනේ ඩෙසර්ට් කෝන් එකම පොඩියට පෙවුනට මෙතන කැම ජාති ගොඩක් තිබුණා. මේ ඩෙසර්ට්ස් වලට ප්ලේට් දෙකම ගිහද කොහෙද එච්චරටම ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබුණා. මෙතන ඩෙසර්ට්ස් වලට චොක්ලට්, කේක්ස් ජාති, අයිස්ක්‍රීම්, ෆෘට්ස් නම් ෆෘට්ස් ඕනයිට ඉදිරියට ඊට පස්සේ ටී කොෆි ඇක්සෙසස් තිබුණා මෙතන. ඉතින් කාලා බිල ග්‍රීන් ටී එකක් හෙම්බොන්න පුළුවන් මෙතන. ඊට පස්සේ අපි ආවේ මෙතන තිබුණු ස්ටෝර් එකකට. මම හිතන්නේ එතන මට හරියට මතක නැහැ. එතන තමයි එක ඔය මැග්නටික් දේවල්, එක වුඩන් වලින් හදපු එක දේවල් එතන තිබුණා. ඉතින් ඔය විදිහට ඔන්න එතනින් පස්සේ අපි ටී එක ගත්තේ නැහැ. හැමම අපි ඉවර කරා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ඩේ අවුට් එක ඉවර කරේ. ඉතින් එතනත් අපි මොනවා හරි දේවල් ටිකක් ගත්තා. මට හරියට මතක නැහැ. එතන තිබුණ එකේ කුළු බඩු ජාති පිළිම. ඉතින් ඔයගොල්ලන්ට පේනවනේ. ඉතින් ඔන්න ඔය විදිහට අපේ ඩේ අවුට් එක ඉවර කරා. ඉතින් වීඩියෝ එක කොහොමද කියලා බලලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ටච් එකේ ඉන්න ගිහින් එන්නම්. බයි.